දැන් මේ වෙනකොට මේ ආණ්ඩුව යටතේ බාල බෙහෙත් කියන ඒම සිදු වෙනවා ජයයට ආණ්ඩුව වලින් කළා වගේම දැන් ගියාන්ටුවෙන් අපි දැක්ක කෙහෙල්ලම මේ පිළිබඳව අත්දැකීමකටපත් වෙනවා ඒත් නලින්ද ජයට තාම නිහඬව ඉන්නේ මොකද්ද මේ ගැන ඔයගොල්ලෝ මේක තමයි මේ ආණ්ඩුවේ ස්වභාවය. බොරු ආරක්ෂා කරමින් තමනුත් හොරකම් කරමින් ගත කිරීම තමයි මේකේ තියෙන්නේ. අනිත් එක්කෙනාට හොරා ගියාදී තමන්ගේ හොරකම වහන්න තමයි මේ සූදානම්. ඒකින්ද මං හිතන්නේ තම ලැජ්ජයි මේ වගේ කටයුතු කිරීම මොකද අහිංසක රෝගීන්ගෙන් මෙහෙවැනි ආකාරයට ඔවුන්ගේ ජීවිත පිළිගැනීම රාක්ෂය වගේ හැසිරීම ඇත්තටම අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දන්නවා මහාචාර්ය සේනක බිබිලේ වැනි ජේෂ්ඨයෝ තම ජීවිතේ පරදුවට දැම්මේ මොකද මේ ඖෂධ හම්බන්නේ. ඖෂධ මාෆියාව පරාජය කරන්න තමයි එතුමා එදා සටන් කරේ. හැබැයි ඒ ඖෂධ මාෆියාවට යටවෙච්ච නිලධාරීන් සේනක බිබිලට කටින් දමල යන්න තරම් කාර කපලා දුන්නා. ඝාතනය කළා. ඒ කියන්නේ මොකද මේ ඖෂධ මාෆියාවෙන් ක්ලේශින් ගැලවෙන්න බෑ. හැබැයි මේ සියලුම මැතිඇමතුවරු බලයට ආවට පස්සේ ඒ ඖෂධ මාෆියාවේ ගොදුරු බවට පත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි නලින්ද ජයතිස්ස. ඔහු ඒ ගොදුරක් බවට පත් වෙලා දැන් ඒකේ රස බලමින් ඉඳලා ජීවිත උන්ට වැඩක් නැහැ. ජීවිත උන්ට කෑලි විතරයි. අන්න ඒකයි කනගාටු. එතකොට මේ ආණ්ඩුව ජනතාව බිල්ලට දීලා ඔහුගේ සුඛවිහරණය බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම මේක පේනවනේ දැන් මොකද වෙන්නේ කියලා. වාහනේ පයිකෝ වාහන ගන්නවා, සියලුම දබිනු විහරණය ගන්නවා. දැන් ඇත්තටම කනගාටුයි. මේක වාමාන්තික ආණ්ඩුවක් නෙමෙයි අතිශක්තිමාන්තික ආණ්ඩුවක්. හරි ගොඩක්